අයිබෝවන් හැමෝටම අදත් අපි ෆැල්කෝ ටෙක්නෝලොජිස් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් වලින් අපි කරපු වැඩක වීඩියෝ සාම්පල්යක් අරගෙන අවිල්ලා තියෙනවා. මේකේ අපේ මැෂින් එක ගැන ආයෙ පාරක් මම මතක් කරන්නම්. මේ මැෂින් එකෙන් පුළුවන් ඕගොල්ලන්ගේ තියෙන කොන්ක්‍රීට් වෝල් හැම දෙයක්ම ভাইබ්‍රේෂන් එකක් ඩැමේජ් එකක් නැතුව අවම ඩැමේජ් එකකින් පිළිවෙලට දූවිල්ල කිසිම දෙයක් නැතුව ලස්සනට ඕගොල්ලන්ගේ වෝල් එක කොන්ක්‍රීට් එක ස්ලැබ් එක ෆ්ලෝ කොන්ක්‍රීට් එක හැම දෙයක්ම ඉවත් කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. පේන ඇති ඔයගොල්ලන්ට දැනුත් මැෂින් එකෙන් කපනකොට කිසිම දූවිල්ලක් කිසිම දෙයක් වෙන්නේ නැහැ. ভাইබ්‍රේෂන් එකක් දැනෙන්නේ නැහැ වෝල් වලට ෆ්ලෝ එකට කොන්ක්‍රීට් වලට ස්ලැබ් වලට කිසිම හානියක් නැතුව පිළිවෙලට කපා ගන්න පුළුවන්. මේකත් අපි හෝමගම පැත්තේ කරපු සයිට් එකක්. ඒ කස්ටමර්ට අවශ්‍ය වෙලා තිබුණේ ගාගේ ඉස්සරහා රෑම්ප් එක හදාගන්න. ඒ රෑම්ප් එකේ ඉස්සරහා තියෙන කොන්ක්‍රීට් එකේ යාට අවශ්‍ය ප්‍රමාණය කපලා ඉවත් කරගන්නයි. අඟල් 5ක විතර ඝනකමක් තිබිච්ච කොන්ක්‍රීට් එකක් මේක. මට ආයෙත් කියන්න අමතක වුණා. මේ මැෂින් එකෙන් අපිට පුළුවන් අඩියක් වගේ ඝනකමට වෙනකන් ඕනම බීම් එකක් ඕනම කම්බියක් ඕනම දෙයක් තියෙන කොන්ක්‍රීට් එකක් කපලා ඉවත් කරගන්න කිසිම ප්‍රශ්නයක් නැතුව. එතකොට මේ කස්ටමර්ගේ රික්වයර්මන්ට් එක වෙච්ච මේ එයාගේ ගෑරේජ් ෆ්ලෝ එකේ කොන්ක්‍රීට් එක එයාට අවශ්‍ය සයිසස් වලට එයා සැටිස්ෆයි වෙන විදිහට අපි ඔක්කොම පිළිවෙලට කපලා එයාට අවශ්‍ය සයිස් එකෙන් කෑලි වෙන් කරලා පැහැදිලිව අපි අයින් කරලා දුන්නා. ඊට පස්සේ ඇත්තටම කස්ටමර් ගොඩාක් සැටිස්ෆයි වුණා. අපිට අපේ ආයතනයෙන් කරන්නේ කොන්ක්‍රීට් කපන එක විතරක් නෙවෙයි කන්ස්ට්‍රක්ෂන් සම්බන්ධ සැබිම් සැලසුමේ ඉඳලා සැලසුම පාස් කරන දෙන සපෝට් එකේ ඉඳලා ගොඩාක් දේවල් අපි කරනවා. ඊට පස්සේ කස්ටමර් සැටිස් වෙලා එයාගේ තව අපිට තිබිච්ච ගොඩාක් ජොබ්ස් ටිකක් අපිට දුන්නා. ඉතින් ඕගොල්ලන්ගෙත් මොනවා හරි මේ වගේ කොන්ක්‍රීට් කට් එකක් මේ වගේ කන්ස්ට්‍රක්ෂන් අදාළ මොනවා හරි තියෙනවා නම් අපිට කතා කරන්න. අපේ කන්ටැක්ට් නම්බර් එක මේකත් එක්ක සම්බන්ධ කරලා තියෙනවා.